අයිබෝන්. ඉතින් මාලිගාතැන්න රජමහා විහාරයේ ඉතිහාසය හොයාගෙන ආපු ගමනේදී අපි දැන් ඒ ඉතිහාස සම්බන්ධව අපිට වඩා හොඳින් මේ සම්බන්ධව විස්තර කරන්න ඔබව දැනුවත් කිරීමට වත්මන් මාලිගාතැන්න රජමහා විහාරයේ බාරකාර කොටපොළ පියරතන හිමි අපි සාදරයෙන් ගෞරවයෙන් ආදරයෙන් පිළිගනු ලබනවා. උන්වහන්සේට මේ අවස්ථාවේදී අපි ආරාධනා කරනවා මාලිගාතැන්න රජමහා විහාර සම්බන්ධව ඔබව දැනුවත් කරන ලෙසට. බස්නාහිර පළාතේ සියනෑ කෝරළේ ගම්පහ දිස්ත්‍රික්කයේ විහාරස්ථාන විශාල ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ඊටාම පෞරාණික ඓතිහාසික ස්ථාන 4ක් තියෙනවා. ඒ 4 තමයි මේ ආසන්නෙම තියෙන අත්තනගල්ල, වාරණ, මාලිගාතැන්න, පිළිගුත්තුව කියන ස්ථාන 4. මේක ඓතිහාසික වශයෙන්ුත් පුරාවිද්‍යාත්මක වශයෙන්ුත් ආගමික වශයෙන්ුත් ස්වභාවික වශයෙන්ුත් පවිත්‍ර භූමියක් තමයි මාලිගාතැන්න කියලා කියන්නේ. ඓතිහාසික වශයෙන් බලනකොට අපි පොඩ්ඩක් වලගම්බා මහරජුරුවෝ, මුගලන් මහරජුරුවෝ, සකල කලා වල්ලභ රජුරුවෝ සැඟවිලා ඉඳපු ආරක්ෂා වුණ ස්ථානය. ඒ වගේම මිත්තා සබ කියන තෙරුන් වහන්සේ රහත් වුණ ස්ථානය. ඊටත් වඩා මේ ස්ථානය පිම්බිමක් වශයෙන් වැදගත් වන්නේ නුවර වැඩ ඉන්න පූජනීය දළදා වහන්සේ දෙවරක්ම මේ ස්ථානේ රැකගෙන ආරක්ෂා කරගනවා. පළවෙනි වරට කවුරුත් අහලා ඇති පොළොන්නරු යුගයේ හිටිය වාචිස්සර සංඝරාජ නාහිමියෝ. මේ වාචිස්සර සංඝරාජ නාහිමියෝ පාත්‍ර ධාතුවත් පූජනීය දළදා වහන්සේත් තැනින් තැනට වඩම්මන අතරේ ප්‍රථමයෙන්ම මේ ස්ථානයට වඩම්මන. දෙවෙනි වරට කවුරුත් අහලා ඇති දළදා වහන්සේ බාරව කටයුතු කරේ හිරිපිටිය රාළ. හිරිපිටිය රාළ හිරිපිටිය නිලමෙතුමා දළදා වහන්සේ බාරව ඉන්නකොට රෑ 12ට විතර දෙවියෝ ඇවිල්ලා ඉල්ලීමක් කරනවා. ආයාචනාවක් කරනවා. මොනවද මේ දෙවියෝ ඇවිල්ලා මතක් කරන්නේ හිරිපිටිය රාළට? කෝට්ටේ කලාලේ දත මැද ගන්න රාළේ කියලා කියනවා. ඔන්න රාළේ කෝට්ටේ කෝලහලයක් වෙනවාය. ඉක්මනට පූජනීය දළදා වහන්සේ රට මැදට අරගෙන ආරක්ෂා කරගන්න කියලා කියනවා. කෝට්ටේ වුණ කෝලහලේ කවුරුත් අහලා ඇති පෘතුගීසි ආක්‍රමණ, ලන්දේසි ආක්‍රමණ, ඉංග්‍රීසි ආක්‍රමණ, සිංහලයන්ගේත් ආක්‍රමණයක් තිබුණා. මේ සියලු දෙනාගේම අදහස තමයි බලාපොරොත්තුව තමයි පූජනීය දළදා වහන්සේ ගන්න. දළදා වහන්සේ ගත්තනම් මේ ලක් දෙරණ ගත්තා හා සමානයි. අන්න දළදා වහන්සේ බාරවින්න හිරිපිටිය රාළට මතක් කරනවා රාළේ ඉක්මන් කළා පූජනීය දළදා වහන්සේ රට මැදට අරගෙන ආරක්ෂා කරගන්න කියලා කියනවා. අන්න දෙවෙනි වරට මේ ස්ථානයේ උමම් පද්ධතියට දළදා වහන්සේ වඩම්මන. උමගක් තියෙනවා මේකේ. මෙහි ඉඳලා පොළොව යටින් යන්න පුළුවන්. මේ උමග ඇතුලේ කෙටි කාලයක් තියාගෙන දළදා වහන්සේට ආවතේව කරනවා. ඊළඟට ගන්නේ උඩ මළුවට. බස්නාහිර පළාතේ සියනෑ කෝරළේ ගම්පහ දිස්ත්‍රික්කයේ තියෙන උස්සම තැන තමයි උඩ මළුව කියලා මතක් කරන්නේ. මුදු මට්ටමේ ඉඳලා බැලුවොත් අඩි 850ක් උසයි මෙහෙම වුණාට. මේ මළුව ඉස්සර තිබිලා තියෙන්නේ විශාල වලක් තිබිච්ච ප්‍රදේශයක් තමයි උඩ මළුව කියලා කියන්නේ. ඔය අදටත් ගමක් තියෙනවා. පස් ගම්මන ගම කියලා. නිකන් නෙවෙයි නම දාලා තියෙන්නේ. ඒ පස් ගම්මන ගමෙන් පස් ටික ගෙනහිල්ලා මේ වල ගොඩ කරලා තැනිතලාවක් සකස් කරලා තැන්නේ පොඩියට මාලිගාවක් හදපු නිසා තමයි මේ ස්ථානෙට කියන්නේ මාලිගාතැන්න කියලා. මේ පොඩි මාලිගාව ඇතුලේ තියාගෙන තමයි දළදා වහන්සේට ආවතේව කරේ. බුත්පිටිය කියලා ගමක් තියෙනවා. ඒ ගමට ඉස්සර කියන්නේ බත්ගම කියලා. ඇයි ඒ බත්ගම කියලා කියන්නේ? දළදා වහන්සේට ඔය ගමෙන් තමයි බත් ටික සපයන්න ඕනේ. අදටත් ඒ ගමට බත්ගමට කියනවා බුත්පිටිය කියලා. දළදා වහන්සේට බත් ටික සපයපු නිසා.
මේ පැත්තේ තියෙනවා මල්වතු හිරිපිටිය. ඒ ගමට බාර දුන්න මල් ටික වගා කරන්න ඕන. පූජනීය දළදා වහන්සේට අනිවාර්යයෙන්ම මල් ටික සපයන්න ඕන. මල් ටික ගේන්න ඕන. දළදා වහන්සේට මල් ටික සපයපු නිසා අදටත් ඒ ගමට කියනවා මල්වතු හිරිපිටිය කියලා කියනවා. අර හිරිපිටිය නිලමෙත් හිටිය කියලා මුඛ පරම්පරාවෙන් කියනවා. ඊළඟට මේ පැත්තේ තියෙනවා අඹගස් පිටිය. අඹ විතරක් නෙවෙයි සියලුම පළතුරු ටික වගා කරන්න ඕන. පූජනීය දළදා වහන්සේට වේල් දෙකම පළතුරු ටික සපයන්න ඕන. අඹ වැඩිපුර තිබුණ නිසා අඹ පිට්ටෙනියක් තිබුණ නිසා ඒ ගමට අදත් කියනවා අඹගස් පිටිය කියලා සිහිපත් කරනවා. මේ පැත්තේ තියෙනවා කෙහෙල්ගල් දොරුව ව්‍යංජන ටික සපයන්න ඕන. ඔය විදියට පූජනීය දළදා වහන්සේ මේ ස්ථානේ තියාගෙන ආවතේව කරපු නිසා මේ ස්ථානෙට කියනවා ඓතිහාසික මාලිගා තැන්න කියලා සිහිපත් කරනවා. තවත් ඉතිහාසෙ ගොඩක් තියෙනවා. දොර නෑදිවල තියෙනවා. මාලිගාවේ දොර අරිනකොට ඈ ගාලා හඬ ඇහෙන කෙලවර තමයි දොර නෑදිවල. බටේ පොළ තියෙනවා. බටයන් රැස් කරපු තැන, පුහුණු කරපු තැන. ওই වගේ බැලුවෝ දීර්ඝ ඉතිහාසයක් තියෙන ස්ථානේ තමයි මාලිගා තැන්න කියලා කියන්නේ. මං කිව්වා හරි සුවිශේෂයි කියලා මේ ස්ථානේ. අනිත් ස්ථානට වඩා හරි සුවිශේෂ ස්වභාවික ස්ථානයක්. මේ අපි ඉන්නේ විශාල ගල්ලෙනක් ළඟ. මේ ගල්ලෙනේ උඩ තියෙන විහාර මාලිගාව, යට තියෙන ධර්මශාලාව. විශාලම ගල්ලෙනක් ඇතුලේ තමයි මේ දෙකම පිහිටලා තියෙන්නේ. එතකොට මේක වටේට කටාරමක් සකස් කරලා තියෙනවා. පුරා විද්‍යාවෙන් දැන් හොයාගෙන යනවා එහා පැත්තේ සෙල්ලිපියක් සටහන් කරලා තියෙනවා කියලා. ඒ වගේ පෞරාණික ස්ථානික උඩමළුවට යන තැනම තියෙනවා දෙගල් දොරුව කියලා ස්ථානයක්. ආසියාතිකයේ තියෙන විශාලම දෙගල් දොරුවත් මේ ස්ථානේ පිහිටලා තියෙනවා. හැබැයි මේ ස්ථානෙට ඉස්සර කියනවා මුරකපොල්ල කියලා. ඇයි මේ මුරකපොල්ල කියලා කියන්නේ? එතනින් තමයි උඩට යන්න තියෙන ප්‍රධානම දොරටුව තියෙන්නේ. දැන් ගල් දෙකක් ඈත් වෙච්ච තැනට දෙගල් දොරුව කියලා සිහිපත් කරනවා. එතකොට මේ කවුරු ගියත් උඩමළුවට දෙගල් දොරුව මැදින් තමයි උඩමළුවට යන්න තියෙන්නේ. ඊළඟට මෙතනින් එහා පැත්තේ ස්වාමින් වහන්සේලා වැඩ ඉන්නවා. ගල්ලෙන් තියෙනවා. මෙතනින් එහා පැත්තේ තියෙන වලගම්බා රාජසමයේ ඉඳලා පැවතගෙන එන දේවාල ලෙන. ඊළඟට යන්ත්‍රගල තියෙනවා. නිදන් තැන්පත් කරපු ස්ථානයක්. වලවල් 25කින් හදලා ප්ලේට් එකක් හදලා ඒකෙන් වාලා. ඒ වගේ වලගම්බා රාජසමයේ ඉඳලා එන දේවාල ලෙනත් යන්ත්‍රගලත් මේ ස්ථානේ පිහිටලා තියෙනවා. මළු දෙකක් තියෙනවා. උඩ මළුව, යට මළුව. උඩ මළුවේත් බෝධිහාමුදුරු වැඩ ඉන්නවා. යට මළුවේත් බෝධිහාමුදුරු වැඩ ඉන්නවා. ඊළඟට තව සුවිශේෂයි මේ යට මළුවේ වැඩ ඉන්න බෝධිහාමුදුරන්ට මේ 2026 වසර වෙනකොට අවුරුදු 100ක් පිරුණා. ඊටාම අනුහස් තියෙන බෝධිහාමුදුරුවොත් මේ ස්ථානේ වැඩ ඉන්නවා. යටමළුවේ චෛත්‍යරාජානන් වහන්සේ විහාර මාලිගා, උඩමළුවේ චෛත්‍යරාජානන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ වගේ සුවිශේෂ ස්ථානයකට අවිල්ලා තමයි මේ අද දවසේදී විශාල පිරිසකට වන්දනාමාන කරන්, විශාල පිරිසකට දැක බලා ගන්න සලස්සලා තියෙන්නේ මේ අය. ඉතින් ඔය අයටත් ගොඩක් පින් සිද්ධ වෙනවා. ඒ වගේ මහා කරතව්‍යයක් පෞරාණික ස්ථාන මුල් කරගෙන මේ කරන කටයුත්ත වෙනුවෙන්. ඉතින් ඒකටත් අපි ආශිර්වාද සිද්ධ කරමින් මේ පෞරාණික ස්ථානය අපි ආරාධනා කරන විශාල පිරිසකට ඇවිල්ලා වන්දනාමාන කරන්න. එන අය බොහොම පරිස්සමෙන් කටයුතු කරන්න ඕන මේ පරිසරයට විනාශ නොකර. ඒ නිසා ඒක තමයි අපි ගොඩක්ම ඉල්ලන්නේ. ඊළඟට මේ තියෙන ඉතිහාසෙත් සමහර අය මම දැක්ක ඉතිහාසෙ දාලා තියෙනවා. සමහර අය වැරදි විදියට කියලා තියෙනවා. ඒ නිසා ගොඩක් අය ඒක බොහොම පරිස්සමෙන් ඒ කටයුතු කරන්න ඕන මේ වගේ පෞරාණික ස්ථානවලට හානි නොකර. ඒ නිසා මේවා සුරක්ෂිතව ආරක්ෂා කරගෙන අපි ඊළඟ පරපුරට බාර කරන්න ඕන. ඒ නිසා හැමෝටම ආරාධනා කරන්නේ මේ ස්ථානේ වන්දනාමාන කරලා ඒ කටයුතු සිද්ධ කරන්න කියලා තමයි විශේෂයෙන් ආරාධනා කරන්නේ. නැවතත් මේ අයට අපි පින් දෙනවා විශේෂයෙන්ම මේ කටයුත්ත වෙනුවෙන් අප කැප වුණා නිසා හැම දිනාටම නිරෝගී සම්පන්නියම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා.